රජයේ පාසල්වලට ගුරුවරුන් පදවා ගැනීම ගෘහ විභාගයේ සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳව දින වශයෙන් තහවුරු වෙන ලද ජාවත්කාලීන වන තොරතුරු සමගිනුයි අද දවසේදීත් අපි Shine 24/7 Talk of the Town වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ විශේෂයෙන්ම වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍යාංශය සහ වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව රජය උපාධිධාරීන්ගෙන් හොඳ වෙයින් අහගන්නා මොහොතක උපාධිධාරීන් මේ ආණ්ඩුවට හොඳ වෙයින් නවතන මොහොතක තමයි අද දවසේදී අපි මෙම වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. ඉතින් ඔබ තවමත් Shine 24/7 follow කරලා subscribe කරලා නැත්නම් දැන්ම follow කරන්න, subscribe කරන්න, bell සලකුණ ක්ලික් කරන්න. ඒ වගේම වෙනත් ප්‍රවෘත්ති වගේම මේ ප්‍රවෘත්තිය පිළිබඳවත් යාවත් කාලීන වන විශ්වාසනීය තොරතුරු ලද සැනින් එසැනින් විශේෂයෙන්ම අපගේ ප්‍රවෘත්ති විකාශයන් සහ මෙවැනි වැඩසටහන් ඔස්සේ ඔබ වෙත ගෙනීමට පෙර ඒ ලද සැනින් ඔබගේ WhatsApp අංකයටම නොමිලේ ලබා දීම සඳහා Shine 24/7 News Alert සේවාව මේ වන විට අපි සූදානම් කර තිබෙනවා. ඉතින් ඔබට ඒ ඔස්සේ ඔබගේ WhatsApp අංකයට ඒ සියලු තොරතුරු නොමිලේ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. දැන්ම අපගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා එය ෆලෝ කිරීමෙන් ඔබට මේ සියලු තොරතුරු ඔබගේ WhatsApp අංකයට ලද සැනින් එසැනින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වසරේදී රජයේ පාසල්වලට ගුරුවරුන් පදවා ගන්න ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදු කරනවා. යනුව 2026 වසරේදී මේ වසරේදී රජයේ පාසල්වලට ගුරුවරුන් 31000ක් පදවා ගන්න බව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඒ 31000න් 23000ක ප්‍රමාණයක් ගුරු සේවයේ තුනේ එක ඒ ශ්‍රේණිය සඳහා පසුගියදා පැවති ගුරු විභාග දෙකෙන් පදවා ගන්නා බවත් ඒ 23000 සිට 31000 දක්වා ඒ 8000ක ප්‍රමාණය ගුරු සේවයේ දෙක ශ්‍රේණිය සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගෙන් පදවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කරනවා. ඒ වගේම ගුරු විභාගයෙන් පදවා ගන්නා අර 23000ක ප්‍රමාණය පදවා ගන්නා ආකාරය පිළිබඳවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැහැදිලි කිරීමක් සිදු කරනවා. යනුව ඒ 23000ක පුරපාඩු ප්‍රමාණයෙන් 15000කට අධික පුරපාඩු ප්‍රමාණයක් අර පාසල් සංවර්ධන නිලධාරීන් ප්‍රමුඛ රාජ්‍ය සේවකයන් සඳහා වූ සීමිතයි හඳුන්වා ගන්නා විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා පිරිසෙන් බදවා ගන්නා බවත් ඔවුන් බදවා ගැනීමෙන් අනතුරුව ඉතුරු වන පුරපාඩු ප්‍රමාණය සඳහා දැනට රජයේ රැකියාවක් නොකරන උපාධිධාරීන් බදවා ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැහැදිලි කරනවා. ඒ වගේම මේ ගුරු විභාග දෙකේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේ නිකුත් කරන බවත් ඒ ගුරු විභාගය සමත් වෙන සියලු දෙනා ගුරු සේවයට බදවා ගැනීමක් සිදු නොකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කරනවා. මේ ගැසට් නිවේදනය අනුව මේ විභාගයේ සමත් වෙන සියලු දෙනාම ගුරු සේවයට බදවා ගැනීමක් සිදුවන්නේ නැහැ. ඒ විභාගයෙන් සමත් වෙන පිරිසෙන් වැඩිම ලකුණු ලබා ගන්නා පිරිසක් සම්මුඛ පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා යොමු කරනවා. එතනදී මේ ප්‍රායෝගික පරීක්ෂණයෙන් භාගයක් කපා හරිනවා. ඉතුරු භාගය තමයි අර නේවාසික ගුරු පුහුණුවට යොමු කර ගුරු සේවය සඳහා බදවා ගැනීමට ඒ අදාළ ක්‍රියාමාර්ගයන් සිදු කරන්නේ. ඉතින් මේ ආකාරයට තමයි ගුරු විභාගයේ බදවා ගැනීම, ගුරු සේවයේ බදවා ගැනීම සිදුවන්නේ. ඒ වගේම මේ පසුගිය දින කිහිපය පුරාවට අපි දැක්ක අධ්‍යාපන විද්‍යා උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට ගිහිල්ලා ඔවුන් බදවා ගන්න කියලා ඔවුන් විරෝධතාවයක් ආරම්භ කළා, සත්‍යාග්‍රහයක් ආරම්භ කරා. ඒකට ප්‍රතිචාර වශයෙන් අධ්‍යාපන වේදී උපාධිධාරීන්ව ගුරු සේවයට පදවා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව තමයි ඔවුන්වත් 8000කට ආසන්න ප්‍රමාණයක් මේ වසර තුළ බදවා ගැනීමට අදාළ පියවර ගන්නේ කියලා තමයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඉතින් මේ ආකාරයට තමයි මේ ගුරු බදවා ගැනීම මේ වසරේ සිදුවන්නේ. කොහොම වුණත් මේ බදවා ගැනීම වලදී අපිට පෙනී යන කාරණේ තමයි මේ දැනට රජයේ රැකියාවක් නොකරන මේ නව උපාධිධාරීන්ට කිසියම් අසාධාරණයක් වෙලා තියෙනවා. මේ විභාගයේ ඔවුන්ගේ විභාගයක් වුණත් බහුතරයක් බදවා ගන්නේ දැනටමත් රාජ්‍ය සේවයේ ඉන්න පිරිසෙන්. ඉතින් ඇත්තටම බලනකොට මේ ආණ්ඩුව බදව ගන්නවා කියලා කිව්වට ඇත්තටම රැකියාව සඳහා බදව ගන්නේ මේ රාජ්‍ය සේවයේ ඉන්න කට්ටියම තමයි. ඉතින් අලුතින් බදව ගන්නේ මේ 23000ක් බදව ගන්නවා කියලා කිව්වට ඇත්තටම ගුරු සේව සඳහා බදව ගන්නේ මේ 8000කට ආසන්න ප්‍රමාණයක්. මේකත් මේ පළාත් මට්ටමින් අපි බෙදලා බලනකොට එක පළාතකට
ගුරුවරුන් 1000ක් වගේ 1000කට ආසන්න ප්‍රමාණයක් තමයි එක් පළාතකින් මේ ගුරු සේවය සඳහා මේ නව උපාධිධාරීන්ගෙන් බඳව ගන්න. ඒකත් ඒ විෂය කාණ්ඩයට අනුව ඉහළම ලකුණු ලබා ගන්න පිරිස්. ඉතින් ඇත්තටම මේ ගුරු ව්‍යවස්ථාවට අනුව මේ රාජ්‍ය සේවකයන් ගුරු සේවයට බඳවා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් මේ පාසල් සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටලුවත් එක්ක මේ අධිකරණ නියෝගයක් අනුව තමයි මේ උන්ට වෙන විභාගයක් පවත්වලා මේ බඳවා ගැනීමක් කරන්න මේ රාජ්‍ය සේවකයන්. එහෙම නැත්නම් ගුරු සේවය තුළ සීමිත බඳවා ගැනීම කරන්න නෛතික හැකියාවක් නැහැ. රාජ්‍ය සේවයේ ඉන්න පිරිස් ගුරු සේවයට බඳවා ගැනීම හැකියාවක් නැහැ. නමුත් මෙවර ගැසට්ටුවේ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් අපිට පේනවා. මොකද මේ අධිකරණ නියෝගය ලබා දෙන්නේ ඇත්තටම මේ පාසල් සංවර්ධන නිලධාරී 16000ක් හිටියා. ඔවුන් සඳහා වෙන විභාගයක් පවත්වලා ඔවුන්ව බඳවා ගැනීමට පියවර ගන්න කියලා කිව්වත් ඒ අදාළ ගැසට් නිවේදනය ඔවුන් නිකුත් කළේ රජයේ නිකුත් කරේ රාජ්‍ය සේවයේ නියුත උපාධිධාරීන් කියන සඳහන් කිරීම යටතේ. ඒ අනුව මේ පාසල් තුළ සිටින පාසල් සංවර්ධන නිලධාරීන් 16000 වෙනුවට මේ රාජ්‍ය සේවයේ වෙනත් ආයතනවල ඉන්න අපි දැක්ක වාරි මාර්ග සෞඛ්‍ය වගේ විවිධ අමාත්‍යාංශවල ඉන්න විවිධ රාජ්‍ය සේවයේ පුරාම ඉන්න විවිධ රාජ්‍ය සේවකයන් 66991ක් දක්වා වූ ප්‍රමාණයක් මේ විභාගයට ලිව්වා. ඉතින් මේකත් එක්ක මේ අර්බුදය තවදුරටත් වැඩි වී තිබෙනවා. ඒ වගේම මේ විභාගයට දැඩි ආන්දෝලනාත්මක චෝදනා එල්ල වූ විභාගයක්. මොකද මේ රාජ්‍ය සේවකයන් 66991ක් සඳහා සාපේක්ෂව පහසු ප්‍රශ්න පත්‍ර දෙකක් ලබා දුන් බවත්, ඒ වගේම දැනට රාජ්‍ය රැකියාවක් නොකරන මේ නව උපාධිධාරීන් 96442ක් සඳහා සාපේක්ෂව සංකීර්ණ ප්‍රශ්න පත්‍ර දෙකක් ලබා දුන් බවත් මේ විභාගයට චෝදනා එල්ල වුණා. ඉතින් කොහොම වුණත් මේ උපාධිධාරීන් 96442ක් විභාගයේ ලියලා තියෙනවා. යනු එක පළාතකින් උපාධිධාරීන් 1000කට ආසන්න ප්‍රමාණයක් ඔක්කොම ගත්තොත් මේ 96442කින් 8000කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මේ ගුරු සේවයට බඳවා ගැනීම. ඉතින් විශාල පිරිසක් මෙතනින් හැලෙනවා. ඉතින් මේ හැලෙන පිරිසට වෙන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. කොහොම වුණත් අපි දැක්ක මේ රජයේ රැකියා විරහිත උපාධිධාරීන් පසුගිය දවසක කොළඹට ඇවිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ළඟ කිසියම් විරෝධතාවයක් ආරම්භ කරා. නමුත් ඒකත් අපි සාර්ථක වූ බවක් පෙනී යන්නේ නැහැ. මොකද ඒකෙදි ඔවුන්ගේ ඉල්ලීම පැහැදිලිව රජයට සංනිවේදනය කරගන්න ඔවුන් සමත් වුණේ නැහැ. ඔවුන්ගේ අරමුණ මොකද්ද කියන එක බලධාරීන්ට නිවැරදි ආකාරයෙන් සංනිවේදනය වුණේ නැහැ. ඒකෙත් අපි දැක්කේ නැහැ විධිමත් සංනිවේදනයක් ඒ සංවිධානය තුළ. අර කිසියම් නිශ්චිත කැඳවුම්කරුවෙක් නැහැ, ලේකම්වරයෙක් අපි දැක්කේ නැහැ, සභාපතිවරයෙක් දැක්කේ නැහැ. රට වටෙන් එක එක පැතිවලින් එක එක උපාධිධාරීන් පිරිසක් ඇවිල්ලා මාධ්‍යට වොයිස් කට් දුන්නා. ඒකත් අර එක එක සෝෂල් මීඩියා channel වලින්, ඒ වගේම Facebook පිටු වලින් ඒවා එක එක විදිහට ඒ වොයිස් කට් කපලා ඒවා ප්‍රචාරය කරා. ඇත්තටම මෙතනදී ඒ ඔවුන්ගේ සැබෑ අරමුණ වෙනුවට වෙනත් දෙයක් තමයි සමාජගත වුණේ. ඒ ඔවුන් ආවේගයට කියපු සමහර කාරණා හාස්‍ය ජනක විදිහට සමාජය පුරා සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වුණා. ඉතින් ඒක නිසා රැකියාවිත විරහිත උපාධිධාරීන් අත් වශයෙන්ම ඔවුන්ගේ ඉල්ලීම බවට පත් වුණේ මේ පුරප්පාඩු 23000න් 70%කට අධික බහුතර පුරප්පාඩු ප්‍රමාණයක් සඳහා ඒ උපාධිධාරීන්ගෙන් බදවාගෙන අර 130ක සුළුතරයක් දැනට රාජ්‍ය සේවයේ නියුතු පිරිසෙන් බදවා ගන්න කියන එක තමයි ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවයේ ඉල්ලීම වේ. නමුත් ඒක නිසි ආකාරයෙන් නිවැරදිව ඍජුව සංනිවේදනය කර ගැනීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම අපිට අභ්‍යන්තර විශ්වාසනීය අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් Shine News, Shine 24/7 වෙත ලැබෙන තොරතුරු අනුව මේ රැකියාවිරහිත උපාධිධාරීන්ගේ ගැටලු උත්සන්න වුණොත් එහෙම මේ 2023 නිශ්චිත දිනයකට කලින් උපාධි ලබාගත් පිරිසට පොදු බඳවා ගැනීමක් සිදු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් කිසියම් සාකච්ඡාවක් සිදු වී තිබෙන බව අපිට වාර්තා වෙනවා. ඒකෙදි අර ඔය කියන 2023 නිශ්චිත දිනයට පසුව මේ දක්වා උපාධි ලබාගත් මේ නව උපාධිධාරීන්ට සිදුවන්නේ කුමක්ද සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු වෙලා නැහැ. ඉතින් මේ නිශ්චිත දිනය කවද්ද කියන කාරණය සම්බන්ධයෙන් අප වෙත වාර්තා වන්නේ නැහැ. ඉතින් මේක තමයි දැනට පවතින තත්ත්වය. ඉතින් මේ පසුබිම හමුවේ අපි දකිනවා සෝෂල් මීඩියා වල
අධ්‍යාපන අමාත්‍යවරියට අග්‍රාමාත්‍යතුමියට එවගේම අධ්‍යාපන අමාත්‍යංශයට රජයට මේ ආණ්ඩුවට අපේ උපාධිධාරීන් හොඳට අමතන. ඉතින් ඇත්තටම ඔවුන් මේ ආණ්ඩුවට ඡන්දය ලබා දුන්නේ හසුසට බලාපොරොත්තු තියාගෙන අපි දැක්කනේ මේ ඡන්දෙට කලින් මේ දැන් ප්‍රබල අමාත්‍ය ධූර දරන හඳුන් දෙත්ති ඇමතිතුමා හැම විපක්ෂයේ ඉන්නකොට කිව්වා පළවෙනි අයවැයෙන් රැකියා විරත උපාධිධාරීන්ගේ ගැටලුව විසඳනවා කිව්වා. සමන්ත විද්‍යාරත්නලා එහෙම කිව්වා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා ආපු ගමන් කියන එක. නමුත් ඇත්ත වශයෙන් උපාධිධාරීන් කියන්නේ මේ ආණ්ඩුවම රැවට්ටුවා කියලා. ඉතින් අපි මාධ්‍ය ආයතනයක් විදියට මේ බලධාරීන්ට අපි අවධාරණය කරනවා මේ තරුණ තරුණයන්ගේ සිහින, ඔවුන්ගේ දෙමාපියන්ගේ සිහින, එවැගේම මේ කාරණය සම්බන්ධයෙන් සංවේදීව හිතලා බලන්න. මොකද රැකියා විරත උපාධිධාරීන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ලංකාව තුළ ඉන්නවා. ඔවුන්ගෙන් ඔබ රුපියල් 2700ක විභාග ගාස්තුවක් අය කරලා තමයි මේ විභාගයේ පවත්වන්නේ. කෝටි 44ක ආදායමක් ඔබ ලබලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ උපාධිධාරීන්ට සාධාරණයක් කරන්න ඇත්තටම සාධාරණ ක්‍රමවේදය තමයි මේක. අර ගුරු ව්‍යවස්ථාවට අනුව නිකුත් කරපු ගැසට් නිවේදනය තමයි මේ නව උපාධිධාරීන් සඳහා වූ ගුරු විභාගය සඳහා වූ ගැසට් නිවේදනය. ඒක නිසා ඔවුන්ගෙන් බහුතරයක් 70%කට අධික බහුතරයක් ඔවුන්ගෙන් බඳවා ගැනීම තමයි සාධාරණ ක්‍රමවේදයේදී යුත්තේ. මොකද මේ වෙන්නේ අනිත් පැත්ත. දැන් අපි බලධාරීන්ට අවධාරණය කරනවා මේ කාරණේ ගැන සංවේදීව හිතලා බලන්න. මේ රාජ්‍ය රැකියාවක් නොකර උපාධිධාරීන් ගුරු සේවයට එළඹීම සඳහා සිහින තියාගෙන තමයි මේ විභාගය ලිව්වේ. සමහර විට මේ කියන කාරණා විභාගයට කලින් කිව්වනම් බඳව ගන්න මෙන්න මෙච්චරයි කියලා මෙච්චර පෙරසක් උපාධිධාරීන් මේ විභාගයට ලිව්වෙත් නැති වෙයි. ඔවුන් විශාල මුදලක් වේදම් කරලා තියෙනවා මේ විභාගයට. විශේෂයෙන්ම පන්ති ගාස්තු, ටියුට් වලට, සෙමිනාර් වලට, විභාග ගාස්තු විදියට විවිධ පොත්පත් වලට විශාල මුදලක් වේදම් කරලා තමයි ඔවුන් මේ විභාගයට මුහුණ දෙන්නේ. මොකද මේ රජයේ රැකියාවක් නොකරන මේ උපාධිධාරීන්ට බහුතරයකට රස්සාවක් නැහැ. ඒකට ඕන් තාමත් දෙමාපියන්ගෙන් යැපෙන්නේ. ඉතින් ඕන් බොහොම අමාරුවෙන් තමයි මේ මුදල් උපයාගෙන මේ විභාගයට මුහුණ දෙන්නේ. නමුත් මේ රජයේ රාජ්‍ය සේවකයන් ඕන්ට කොහොමද දැනටමත් වැටුපක් ලබනවා. ඉතින් ඕන් මේ වැටුපෙන් කොහොමද මුදල් වියදම් කරලා මේ විභාගයට පෙනීන්නේ නැති. ඒක නිසා මේ රජයේ රැකියා විරහිත උපාධිධාරීන්, මේ නව උපාධිධාරීන් මේ කැම්පස් වලින් එළියට එන අලුත් ළමයි විශාල පිරිසක් දැඩි අසාධාරණයකට ලක් වෙලා ඉන්නවා. ඉතින් ඕකට සාධාරණයක් කරන්න. ඉතින් මේ පිළිබඳව යාපත්කාලීන වන තොරතුරු ඔබ වෙත නිසැකවම ගෙනීමට අපි වගකීමෙන් බැඳී සිටිනවා. අපි සූදානම් සිටිනවා. ඉතින් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් Shine 24/7 WhatsApp නාලිකාව ෆලෝ කරලා ඒ සියලු තොරතුරු ලද සැනින් දැසෙනින් ඔබගේ WhatsApp අංකයටම නොමිලේ ලබා ගන්න. ඒ වගේම ෆලෝ කරලා subscribe කරලා මේ බෙල් සලකුණක් ක්ලික් කරලා තියාගන්න. අපි මේ පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු ඔබ වෙත ගෙනීමට සූදානම්. ඔබේ ජීවන සටන අපේ ප්‍රවෘත්තිවලට දැනෙනවා. ඔබේ හදකැස්ම අපේ ප්‍රවෘත්තිවලට ඇහෙනවා. මැදමාවතේ ප්‍රවෘත්ති විකාශය. Shine 24/7 ශ්‍රී ලංකා. ඔබ වෙනුවෙන් අපි අවදියෙන්